සියලුම දෙනාට සුබ දවසක්. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Movie Plus ඉතින් ගේන තවත් අලුත් TV සීරීස් එකක් එක්ක. මේක ඇක්ෂන් කොමඩි ගානයට අයත් වෙන සුපිරිම TV සීරීස් එකක්. මේකේ නම තමයි Study Group. මේකේ නම කිව්වම ඔයාලා ඔක්කොම දන්නවා ඇති ඉතින් මේ මොකද්ද කියලා. මොකද මේක මේ දවස්වල සෑහෙන්න වෛරල් යන TV සීරීස් එකක්. ඔයාලට කියන්න අමතක වුණානේ. මේකට IMDb 10න් 8.3ක්ම ලැබිලා තියෙනවා. හරි. මේ කතාව පැත්තට යන්න කලින් ඔයාලට මම මේ කතාවේ හැඳින්වීමක් කරන්න. මේකේ ඉන්න ප්‍රධාන චරිතය තමයි යුන් ගා මින් කියන්නේ. අපි ඉතින් ලේසියට මෙයාට යුන් කියමු. මේ යුන් ඉගෙන ගන්නේ කොරියාවේ තියෙන නරකම පාසලක් වන යුසුන් ටෙක්නිකල් හයි ස්කූල් එකේ. මොහුගේ ආසාව තියෙන්නේ හොඳින් ඉගෙන ගන්න. හැබැයි ඉතින් මෙයාට ඉගෙන ගන්න නම් බෑ. මෙයාට සුපිරියට සටන් කරන්න නම් පුළුවන්. ඔහුගේ ඉගෙනීම වෙනුවෙන් මේ පාසලේ ස්ටඩි ගෲප් එකක් හදන්න යනවා. එතනින් තමයි මේ කතාව පටන් ගන්නෙ. එහෙනම් අපි මේ කතාව පැත්තට යමු. මේකේ සීසන් 1 එකේ එපිසෝඩ් 10ක්ම තියෙනවා. මං අද ඔයාලට මේකෙන් පළවෙනි එපිසෝඩ් එක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම මේකේ තාම සීසන් එකක් විතර ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් තේකුයි බිස්කට් එකකුයි ළඟට අරගෙන මේ සුපිරිම කතාව පැත්තට යන්න ලැහැත්ති වෙන්න. ඔන්න ඉතින් මේ කතාව පටන් ගන්නකොටම පෙන්වන්නේ ගුරුවරයෙක් උගන්වනවා. මේ පන්තියේ ඉන්න ළමයි ඔක්කොම නිදි. හැබැයි මෙන්න මෙයා ඇරෙන්න. මේ ඉන්නේ මං ඔයාලට කිව්ව කතාව ප්‍රධාන චරිතය වෙන යුන්. මේ පන්තියේ ඉන්න අනිත් ළමයි නිදාගෙන හිටියා කියලා මේ සර්ට නම් ගාණක්වත් නැහැ. එයාත් ඉතින් ඔය කියව උගන්වනවා. මේ යුන් කොච්චර ඉගෙන ගන්න හැදුවත් පොරට නම් ඉගෙන ගන්න බෑ. පන්තියේ අන්තිම පැත්තේ තමයි හැමදාම මෙයා ඉන්නේ. මෙයා පොඩි කාලේ ඉඳලම මෙහෙම තමයි. ඉතින් මෙයාගේ ලොකු හීනයක් තමයි කොහොම හරි ඉගෙනගෙන කැම්පස් යන එක. මෙහෙම ඉන්නකොට මෙයාට දවසක් ඇහෙනවා එයාගේ ඇකඩමියෙන් ළමයි දෙන්නේ යුන්සෝ කියලා පාසලක් තියෙනවා. ඒකට ගියොත් නම් අනිවාර්යයෙන්ම කැම්පස් යන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට තමයි මෙයා මේ ස්කූල් එකට යන්නේ. මේකට ආවට පස්සේ තමයි මෙයාත් කම්පියුස් වෙන්නේ. මේක ඉන්න උන් කොයි වෙලෙත් මරාගත්ත ගමන්මයි. ඒ වගේම කප්පම් ගන්නවා, ඔය තන සිගරට් බොනවා, තව එවුන් කෙල ගන්නවා. මේක මේ ඉස්කෝලේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් අපේ යුන් නම් මාරම අහිංසක කෙනෙක් වගේ. හරි. ඔන්න ඉතින් මෙයාට මේකේ පන්ති වාර්තාව හම්බෙනවා. හැබැයි ඉතින් පොර මේකෙත් අන්තිමයට කලින් තමයි ඉන්නේ. මෙයා ඊළඟ දවසේ පන්තියට ඇවිල්ලා එයා එක්ක පාඩම් කරන්න ඉගෙන ගන්න හොඳ කෙනෙක් හොයනවා. මෙයාට මේ වෙලාවේ හොඳට ඉගෙන ගන්නවා ඇති කියලා හිතන එක ළමයෙක් හම්බෙනවා. මෙයා ඊට පස්සේ එයත් එක්ක ගිහින් කතා කරන්න ගත්ත ගමන් තව එකෙක් ඇවිල්ලා ඌට ගහන්න ගන්නවා. හරි. ඔක්කොටම කලින් මං ඔයාලට කියන්නම්කෝ අර යකාගේ නම මොකද්ද කියලා. පොරගේ නම කිම් සේයොන්. අපි මෙයාට මෙතන ඉඳලා කිම් කියලා කතා කරමු. හරි. කිම්ට අර හාදේ ඇවිල්ලා කොච්චර ගැහුවත් එයා නම් ගහන්න යන්නේ නැහැ. මේ වෙලාවේ තව එකෙක් ඇවිල්ලා කියනවා ඔයා හරියට ගහගත්තේ නැත්නම් අපි විනය බාර්සයට දැනුම් දෙනවා කියලා. ඔන්න ඒ නිසා ඒ ගමන් කිමුත් අර හාදයට ගහන්න ගන්නවා. හැබැයි පොරට නම් අරුගෙන් හොඳටම කුටි කන්න වෙනවා. මේ ඉස්කෝලේ තවත් විශේෂ දෙයක් තියෙනවා. මේ ඉස්කෝලේටම කියලා වෙනම ඇප් එකක් තියෙනවා. මේ ඇප් එකෙන් ඉස්කෝලේ ඉන්න ළමයව වෙන වෙනම රෑන්ක් කරලා තියෙනවා. හැබැයි මේ රෑන්ක් එක හැදෙන්නේ ඉගෙන ගන්න විදියට නම් නෙවෙයි. කෙල ගන්න විදියට තමයි මේකේ මේ රෑන්ක් එක හැදෙන්නේ. මේ වලිය පටන් ගත්තා නම් කිම්ගේ රෑන්ක් එක 170. මේක පරාදුන නිසා කිම් 171 වෙනියටම වැටෙනවා. මේ වෙලාවේ මේ පන්තියේ විනයබාර සර් එනවා. සර් ඇවිල්ලා කියනවා ඔයාලේ කලින් හිටපු සර් අස් වෙලා ගියා. මේ ඉන්න ඔයාලගේ අලුත් පන්ති බාර මිස් කියලා. පොර එතනින් යන්න යනවා. මේ මිස් නම් අපේ යුන් දන්නවා. මෙයාට කලින් ක්ලාස් කරලා තියෙන්නේ මේ මිස්. මේ මිස්ගේ නම ආහන් යොම්. මේ මිස් ඊළඟට මේකේ රෙජිස්ටර් එක මාක් කරන්න ගන්නවා. පළවෙනි ළමයාගේ නම කියපු ගමන් එකෙක් කියනවා ඌ සිගරට් එකක් බොන්න ගියා කියලා. හරි. ඔන්න දෙවනියාගේ නමත් කියනවා. ඒක කියපු ගමන් තව එකෙක් හයියෙන් පඩයක් කරනවා. මේ ගමන්ම කොෆි එකක් ඇවිල්ලා වයිට් බෝඩ් එකේ වදිනවා. මේ ඉන්නේ කොෆි එක විසික් කරපු ආදයක්. හරි. අපි මෙයාවත් පොඩ්ඩක් හඳුනගමු. මොකද මෙයාගේ නමත් අපිට ඉස්සරහට ඕනි වෙනවා. මෙයාගේ නම ලී හියෙන් ඌ. මෙයාට අපි ලී කියලා කතා කරමු. හරි. ඉතින් අපිට නම් පේන්නේ ලී තමයි මේ පන්තියේ ඉන්න තදයා කියලා. පොර මේ වෙලාවේ අර පඩේ අරපු එකාට කන්ට දෙකක් ගහලා
ඇවිල්ලා වාඩි වෙන්න යනකොට තව එකෙක් අහනවා ඇයි තමුසෙ මගේ කොෆි එක විසික් කරේ කියලා. පන්තියේ දොර ගැලවිලා යන්න ලී මුටත් එකක් දෙනවා. ඊට පස්සේ මුන් දෙන්නත් එක්ක ගහ ගන්නවා. ඒ වගේම අර මං ඔයාලට කලින් කිව්ව ඇප් එකේ ඔට්ටු අල්ලන්නත් පුළුවන්. මේ වලිය යනකොට මේ වෙලාවේ මෙතන ඉන්න අනිත් ළමයි ඔක්කොම වගේ ලීට ඔට්ටු අල්ලනවා. වලිය මෙහෙම යනකොට මිස් කෑ ගහලා කට්ටියට ඇවිල්ලා වාඩි වෙන්න කිව්වත් මොකෙක්වත් ඒක ගණන් ගන්නෙ නම් නැහැ. හැබැයි ඉතින් ලී ඇවිල්ලා වාඩි වුණ ගමන් අනිත් උනුත් ඔක්කොම ඇවිල්ලා වාඩි වෙනවා. ඔන්න අපේ මිස් මේ වෙලාවේ අර කොෆි එක ඩස්බින් එකට දාන්න ඩස්බින් එක ගාවට එනවා. මෙයා මේ වෙලාවේ දකිනවා ඩස්බින් එක තනිකරම පිරීලා තියෙන්නේ සිගරට් කොට වලින් කියලා. මෙයා මේක ගැන උපවිදුහල්පතිතුමාට කම්ප්ලේන්ට් කරනවා. මිස් නම් කියන්නේ මේ ඩස්බින් ඔක්කොම අයින් කරන්න ඕනි කියලා. මේ වෙලාවේ උපවිදුහල්පතිතුමත් සිගරට් එකක් පත්තු කරගෙන මිස්ට කියනවා පාසල වෙනස් කරන්න නම් බෑ. ඔයා ඕන්නම් උත්සාහ කරලා බලන්න කියලා. මේ අතරේ අපේ යුම් නම් අර ආදය ෆලෝ කරනවා. කොහොම හරි මෙයාට ඕනි එයත් එක්ක යාළු වෙලා එකට පාඩම් කරන්න. යාළු වෙනවා කිව්වේ ඉතින් ඔයාලා හිතනවා වගේ දෙයක් නන් නෙවෙයි. කොහොම හරි ඉතින් යුම් කිම් යන තැනට ගිහිල්ලා පොරට වද දෙනවා. මේ වදේ ඉවස ගන්න බැරිම තැන කිම් කියනවා හරි මං ඔයාලට කියලා දෙන්නම් ඔයාට මොනවද දැනගන්න ඕනි. හැබැයි මේකෙන් පස්සේ මට ආයෙ වද දෙන්න එපා කියලා. ඊට පස්සේ කිම් කාරයා යුන්ට ගාණක් කියලා දෙනවා. හැබැයි ඉතින් යුන්ට නම් මේවා තේරුම් ගන්න බෑ. මේ වෙලාවේ කිම් කියන්නේ තමුසෙ නම් මහා පට්ට මෝඩයෙක් කියලා. යුන් කියනවා අපි එකතු වෙලා ස්ටඩි ගෲප් එකක් හදමු කියලා. මේ වෙලාවේ කිම් නම් කියන්නේ මේ ස්කූල් එකේ ඒ වගේ දේවල් කරන්න බෑ කියලා. මෙයාට අර ඇප් එක ගැනත් ඒ වගේම ඒ ඇප් එකේ පළවෙනියට ඉන්න පීහන් උල් ගැනත් කියලා කිම් මෙතනින් යන්න යනවා. මේ පීහන් උල් කියන්නේ යොන්බෙක් කියන මැරකල්ලියේ නායකයා වන පීයොන් බාග්ගේ පුතා. මෙයා තමයි අර ඇප් එක හදලා තියෙන්නේ වගේම කලින් කිව්වා වගේ ඒකේ අංක 1. ඔන්න අපිට මේ වෙලාවේ පීහන් උල්වත් පෙන්නනවා. මෙයාට මේ වෙලාවේ පාසලේ ඉන්න දක්ෂතම සහ ආදර්ශමත් ළමයට දෙන සම්මානය හම්බෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මේ යකා මේකේ ඉන්න ළමයින්ට ඉගෙන ගන්න දෙන්නේ නැත්තේ ඇයි කියලා. මොකද එහෙම වුණොත් එහෙම පොරට මේකේ තැනක් නැති වෙනවා. ඔන්න ඉතින් ඊළඟට අපි අරන් යන්නේ නම් කිම් මූණ හොදමින් ඉන්න සීන් එකකට. මේ වෙලාවේ කවුද කෙනෙක් ඇවිල්ලා කිම්ගේ ඇඟේ හැප්පෙනවා. පොර මේ වෙලාවේ හිතන්නේ යුන් ඇවිල්ලා ආයෙමත් වද දෙනවා කියලා. ඒක නිසා මෙයා එයාට බනිනවා. බැනලා ඉවර වෙලා අනිත් පැත්ත හැරුණ ගමන් එතන ඉන්නේ යුන් නෙවෙයි ලී. මෙයා මේ වෙලාවේ සිගරට් එකක් බොන්න තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. දන්නවනේ ඉතින් පොර ගැහැටි. පොර ඉතින් කිම්ට එතනදිම හොඳටම ගහනවා. ඔන්න මේ වෙලාවේ අපේ මිස් අර ඩස්බින් ටික ඔක්කොම අයින් කරලා දානවා. මෙයාට මේ වෙලාවේදී සද්දයක් ඇහෙනවා. ගිහින් බලනකොට මෙයා දකිනවා ලී කිම්ට ගහන එක. මෙයා කිම්ගේ උදව්වට යන්න හැදුවත් යුන් ඇවිල්ලා මිස්ට නවත්තලා එයා යනවා. මේක ඇතුළට පොර ගිනි නිවන ඒකුත් උස්සගෙනව තමයි යන්නේ. එතන ඉන්න ඔක්කොටම ඒකෙන් විදලා කිම්බ බේරගෙන එළියට අරන් එනවා. කිම් කාරයා යුන්ට බැනලා මෙතනින් යන්න හදනකොට ආයෙමත් පාරක් ලීට අහු වෙනවා. ලී මෙයාට බේස්බෝල් බැට් එකකින් ඔලුවට ගහන්න හදනකොට යුන් ඇවිල්ලා ඒක නවත්තලා ලීට එක ෂොට් එකයි දෙන්නේ පොර එතනම බිම. ඔයාලට හිතා ගන්න පුළුවන් ඉතින් අපේ ලීගේ වැඩ. මෙයාට ඉගෙන ගන්න බැරි වුණාට හොඳට සටන් කරන්න නම් පුළුවන්. මෙයා පොඩි කාලේ ඉඳලා සටන් ඉගෙනගෙන තියෙනවා. මෙයාගේ මාමා තමයි මෙයාට මේවා උගන්වලා තියෙන්නේ. මාමා මෙයාට සටන්කරුවෙක් වෙන්න කිව්වත් මෙයා ඒකට නම් කැමති වෙලා නැහැ. හරි. ලීවත් පරද්දපු නිසා මේ වෙලාවේ මේ දෙන්න මෙතනින් යනවා. දැන් අපිට යුන්ගේ අතීත කතාවක් පෙන්නනවා. යුන් පොඩි කාලේ එයාගේ ඇකඩමි එකේ කට්ටිය මේ ස්ටඩි ගෲප් හදාගෙන තියෙනවා. මෙයා ගිහින් ඒ අයගෙන් එයාවත් ඒවට ජොයින් කරගන්න පුළුවන් දැහුවත් කවුරුත් මෙයාව අරගෙන නැහැ. මොකද මෙයා හැමදාම පන්තිය අන්තිමයට ඉන්න නිසා. මේ නිසා තමයි මේ යුන් ස්ටඩි ගෲප් එකක් හදන්න මෙච්චර උනන්දු. ඔන්න දැන් අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ මේ ඉස්කෝලේ පරීක්ෂා කරන්න පරීක්ෂකයෙක් ඇවිල්ලා ඉන්නවා. මේ නිසා විනයබාර සර්ුත් හොඳටම ඩිම්බෙලා තමයි ඉන්නේ. මොකද මේකින් උන් හැමතැනම සිගරට් බොන නිසා. මෙයා මේ වෙලාවේ සිගරට් බොන ළමයි එළවමින් ඉන්නකොට මෙතෙන්ට අපේ මිස් එනවා. මිස්ටත් මේක ගැන දැනගන්න හම්බෙනවා. ඒ වගේම විනයබාර සර් මිස්ට කියනවා මේ ඩස්බින් ටික පොඩ්ඩක් අයින් කරලා දාන්න කියලා. මිස් ඉතින් මේ ටික ආයෙමත් අයින් කරන්න හදනවා. හැබැයි මේ වගේ බර නිසා මෙයාට මේක කරගන්න අමාරුයි.
මේ වෙලාවේ මෙතෙන්ට ළමයෙක් ඇවිල්ලා මෙයාට මේ ඩස්බින් ටික අයින් කරන්න උදව් කරනවා. යුන් එයාගේ පන්තියට ගිහින් වාඩි වෙනකොට එයාගේ මේසයට තිබිලා එයාට ගණන් වැරදි නිවැරදි කිරීමේ පොතක් හම්බෙනවා. කිම්ට මේ අයියා උදව් කරපු නිසා තෑග්ගක් විදියට කිම් තමයි මේක මෙතනින් තියලා තියෙන්නේ. යුන් මේ වෙලාවේ මේකට ස්තුති කරන්න ගියත් කොහෙදෝ ඉඳලා පුලි මේකගේ ඔළුවට පුටුවකින් දමලා ගන්නවා. ඊයේ මෙයා ඌට ගහපු එකේ පලිය ගන්න වගේ දැන් ඇවිල්ලා ඉන්නේ. ලීකාරයා අර පොතත් අරගෙන ඒකට ගිනි තියලා විසි කරලා දාලා මෙයා ගාව තිබ්බ අඬුවකින් යුන්ට ගහන්න හදනවා. හැබැයි ඉතින් යුන්ට නම් ගාණක් ගන්න නැතුව මේකට දෙකක් ඇනලා දාලා අර පොතේ ගින්න නිවනවා. යුන් දැන්ටමත් පරක්කු වැඩි. දැනටමත් ඒ පොත පිච්චිලා ඉවරයි. මේ නිසා යුන්ට හොඳටම තරහ යනවා. මෙයා ලීට කියනවා මේ කරපු දෙයට කිම්ගෙන් සමාව ගන්න කියලා. ලී අහනවා කවුද යකෝ කිම් කියන්නේ කියලා. ලී විතරක් නෙවෙයි පන්තින් අනිත් උනුත් බලනවා මොකಾದ මේ කිම් කියන්නේ කියලා. කිම් පන්තියේ හිටියට අනිත් අය මේ යකාගේ නමවත් දන්නේ නැහැ. ලී ආයෙමත් යුන්ට ඇටැක් කරනවා. මේ වෙලාවේ යුන් ලී ගාව තිබ්බ අඬුවත් එළියට විසික්කෙන්නම් පාරක් ගහලා වැඩ කෑල්ලක් දාලා ලීටත් දෙනවා ආයෙමත් ඩවුන් දානවා. මේක දැකපු කිම් ඇවිල්ලා යුන්ගෙන් සමාව ගන්නවා. මොකද මෙයාට යුන් ගොඩක් උදව් කරපු නිසා. ඒ වගේම මෙයා යුන්ගේ ස්ටඩි ගෲප් එකට එන්නත් එකඟ වෙනවා. මෙතනින් මේකේ පළවෙනි කොටස ඉවර වෙනවා. එහෙනම් අපි ඉක්මනින් මේකේ දෙවෙනි කොටසෙන් හම්බෙමු. ඔයාලට මේකේ රිවිව් එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් මේක ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක සබ් කරලම තියාගන්න. අදට එහෙනම් අපි ගිහින් එන්න.